ආපහු හිතන්න එපා ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට ගැහුවා කියලා ආපහු එන්න බෑ ආණ්ඩු පක්ෂය හැටියට විපක්ෂයේ ඉඳගෙන අපි මේක කරේ නෑ කියලා විපක්ෂයේ ඉන්නත් බෑ මේ පක්ෂ ඔක්කොම පොදු යන පෙරමුණ සජ්ජවේ එක්සත් ජාතික මහා අපි ඔක්කොම නැති වෙනවා වෙන කණ්ඩායම් ඇවිල්ලා කරන්න පුළුවන් එහෙනම් අපි ඔක්කොම එකට වැඩ කරනවා කියලා ජනතාව දැනගන්න කැමතියි දැන් මේ ළඟදිත් මේකට එන්න එපා කියලා තර්ජන තිබුණා. මම ණයත් නෑ බයත් නෑ කාටවත් මම වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපේ කල වයස ගිහින් දැන්. AP කර්ණරත්න විශ්‍රාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදෙස් අනුව මම වටලන්දේ ආයුධ ගබඩා බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ වනාන්තරයක් නෙමෙයි කොළඹ ඉඳලා කිරිබත්ගොඩ යනකොට කිරිබත්ගොඩ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට හැරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20කට කොල්ලත්තක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් සේරම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බඩලන්දේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන් තෙල්කම් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා කොපු දාලා ඒක එල්ලනවා ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන කන් දෙකට ගහනවා ඊට පස්සේ ඉඳි කටු වයින්නවා එයාට මේ හැමදැනම ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා වීදුරු කැඩි කණ්ඩ දෙනවා ඒ කොහොම හරි කණ්ඩ දෙනුනාම ගහනකොට කොහොම හරි කනවා කාල ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියට කපාගෙන යනවා. ඊට පස්සේ කොන්ද පුච්චෙනවා. යකඩ මේකක් තිබුණා මේ බෝලයක් පායේ ඒක රත් කරලා දාන කොන්ද තීරම් පුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බාගෙ බස්සලා ඇවිල්ලා පොලිතින් උර තිබුණා. පොලිතින් උර වලට මිනිහා බස්සනවා. බස්සලා අගල් තියෙනවා අගල් එක කපලා. දාලා අගල් වල ගින් දාලා ඊට උඩින් ටයර් දාලා පුච්චෙනවා. සමහර මේ ආයේ තියෙනවා මට්ටක්කුඩියේ මේ කුණු මෝල තියෙන්නේ කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉඳ නැති වෙච්චම ඒ පොලිතින් වලට දාලා උර වලට දාලා මේ ගියාට ගෙනින් මට්ටක්කුඩියේ අර තැටියක් තියෙනවා ඔය රොටි පුච්චන තැටි වාගේ ඒ තැටිය දාලා දාපු ගමන් පිච්චිලා යනවා මේ විජේදාලියේ නිලණකේ මෙයා දක්ෂ නීතිඥයෙක් මොකක් හරි කතා කරන්නේ ඔය අතුරුදහන් වෙච්ච අය ගැන බලින් අර ඒක තමයි වැඩි මෙයා වා කරන්නේ. විජේදාස ලේනාච්චි මෙයා නඩුවක් ඉවරේලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් යන් දෙපොළ 4 දෙනෙක් ඇවිදින් නඩුවකට කතා කරගන්න යන් කියලා එළියට අරගෙන ගිහින් වාහනේ සුදු පාට වාහනයක දාගෙන ගෙලිම ගියා මේ ගෙනිච්චා මේ තංගල්ලේ පොලිසියට ගෙනිච්චා. පොලිසියගෙන් කරවිට කියලා වුණා SP කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආවුවා වචනයක්වත් මෙයා කීට જાති මිනිහෙක් නෙමෙයි. ඒකට කියන්නේ නෑ මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බටලන්දට ගෙනකොට බාගෙට මැරිලා. ගෙනාවට පස්සේ ඒ වෙලෙම ආවා මේ පණිඩියක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රණසිංහ ප්‍රේමදාස තමයි ජනාධිපති. එයයි මේ රනිල් වික්‍රමසිංහයි එක වාහනයෙන් ආව දෙන්නම. ඇවිදින් ගිහලා එයාගෙන් පුළුවන් තරම් ඈගුවා කියන්න බෑ ඒකට ඇත්ත වශයෙන්ම. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් කිව්වා මට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා. ඊට පස්සේ තමයි S2 ගැලෙව්වේ. S2 ගලවලා මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ හොඳට බලාගෙන මට ඉතින් වැෑයින ඉතින් දෙනවා. මට පේනවා ආයුධ ගබඩාවට පේනවා මෙහෙම. ඇද්දේ ගලවලා ඊට පස්සේ ඉතින් අර වද 31 දීලා පුච්චලා හාල් මගෙන් යකඩ රත් කරපු එකක් දැරලා මකලා හැන්දෑ වෙනකොට මේ මැරිලා තියෙනවා. මම ඒකට මැරෙනකොට දුන්නේ නැහැ. ඒ දෙකියා මේ හැන්දෑ පාට ආයෙත් සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේක දාරගලා මේ මාරවහලා තියෙන මාරවලේ ඉස්තොප්පුවට මේ මිදුලට හරි කාණුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. හම්බෙලා මිනිහ ඊට පස්සේ මොචරියට මුචිතරයට ගිහින් දැම්මා.
දාලා මිනිහ කැපුවා. කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහනේ වෙලා තමයි මැරිලා තියෙන්නේ කියලා. දෙමව් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහාට ගෙනින් වැඩේ. ඇද්දක එහෙම නැතුව මේ පුළුන් දාලා මා කරලා තිබුණා. ඇද්දක නෑ නේ ගැලීගෙන. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ මේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්. දකුණු පළාතේ බාරව මේ උන්නා අම්ගල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ එයාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යා පෙරමුණේ රැවිදින් අම්මගෙන් ID කාඩ් ටිකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ඒක නැත් කිව්වා පුතාට හමුදාවෙන් වහාම අස්වෙන්න කියන්න කියලා බල කරලා ගියා. පුතා ආපුවාම කිව්වා අම්මා මේ ඔන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යා පෙරමුණෙන් ඇවිදින් තඩේ කරලා ID කාඩ් එකක් තරන් තේරුම ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට සෑහෙන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ ට්‍රක්කෙකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිදා දවසක ඒ උසස් පෙළ දෝෂ කරන ගෑනු ළමයි පිරිමි ආමුදුරු දෙම සේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉදින් වෙලා බට්ලන්දට ගෙනාවා. ගෙනත් වෙලා ඒගොල්ලන්ට අර ගෑනු ළමයි සේරම දූෂණය කරලා මේ පිරිමින්ට පොල්ලන්ට ගහලා ඔලු ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයික. ගහගෙන යනවා බුදි කරවල වැඩි ගෙන ආපුවාම එක එක්කෙනා ගෙන ආපුවාම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් වාගෙන ආපුවාම බුදි කරවනවා. නිකන් පැදුරු වාගේ දාලා තියෙන්නේ. ඒක හිතලා ඔළුවට ගහගෙන යනවා. ගහගෙන ඊට පස්සේ පොලිතින් උරල දාලා ගෙනාවා ඉස්සෙල්ල ඉස්කෝලේ තියෙන්නේ. හමුදාපති ආයේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා ඉතින් තමයි පිච්චුවේ. බට්ලන්දට එනත් මේ අනිත් මරලා වෙලා අතෙන්ට ගිහින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි සේරම හූ කෑ ගහ අඬින් තියෙන්නේ. මාව අම්මගේ මූණ බලලා මට මැරෙන්න ලෑස්ති වෙලා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණේ. වටලන්දෙන් පිඟුවා පිටිපළාත කියන්නේ හබරාදුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාතේ තේරම ගෙනාවේ මේ වටලන්දට. වේයන්ගොඩ මීරිගම තිහාරිය අත්තනකල වාසනෙත් උගත් දිනේ ගහට තමයි ගිහින් පිච්චුවේ. මේවනේ වදකාගාර 46ක් තිබුණා. මේ වදකාගාර 46 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක් තවල් දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි තේරම වදකාගාර උනේ. ඒ 46ම වදකාගාර. සූර්යකන්ද වවුල් කැලේ මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩ වෙලා තිබුණා. බලංගොඩ උඩ වෙලා කියන ගම්මානේ. එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් එයා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒකට ලෝකාන්තයෙන් බහින්නේ එතන දෙහිගස් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. මේ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. ආර මේ මල්මී කන්දේ තමයි ඒක වදකාගාරයක් තිබුණේ. දවස ගානේ එනවා රනිල් වික්‍රමසිංහ. එතකොට ගෝනවල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට වැඩිකාරය වෙච්ච මිනිහට සමාදාන වෙච්ච කාර්යකුත් පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම රැකිරක්ෂා මාධ්‍ය මෙයාගේ බුද්ධිගල ලේකම් විදිහට තමයි මෙයාට සැලකුවේ. එයා අර උත්තර මහත්තයාගේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදාස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. ඔව් ඇත්ත කියන්නේ මේ ගෝනි බිල්ලෝ කියලා දාගෙන එනවා. ඒක හුඟක් හරිය කිරුවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ඉතින් ID කාඩ් එකව කරනවා. තියෙන සල්ලි මංකොල්ල කරනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුල් වෙනවා. මේ අපි ID කාඩ් විතර ගෙනියන අපිට මේ අපේ පක්ෂයට ආධාරයක් කියලා බුරුවට කියන දෙවෙනි දවසේ යන්නේ. පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර සේරෙම එකව කරා යනවා. ඔය හැඳුනුම්පත් ජනතා විද්‍යා පෙරමුණේ හැඳුනුම්පත් එක්කව කරපුවා ගෝනි තුනක් තිබුණා. අපි ගියා සමීක්ෂණයට ගියා. සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද්ද පරීක්ෂණයට අනිත් වදකාගාරවල සේරම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මේ මේ වටලන්ද විතරයි. අනිත් ඒකටවත් නඩුවක් දැම්මේ නෑ මොකක් වෙන්නේ. තව වැඩක් කළා ජනතා විද්‍යා පෙරමුණේ අර ඉස්සර මේ ඡන්ද දෙන්න යන පස් දෙනා මැරුවානේ. මරලා වෙලා මේ එදෙන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා.
මම වැහිදක සාක්ෂි මම සාක්ෂි ලයිස්ට්ටත් දාලා තිබුණා. නමුත් මට සාක්ෂියන් යන්න එපා කියලා චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ හතන කල්ලේ මම ඉතින් මේ ජංකනිදාස් පක්ෂයට මධ්‍ය සංවිධාන ලේකම් මට බලම ගමලා යන්න එපා කියලා. තාක් දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. යන්නකොටම යන අතරතුරේ මේ පළවෙනි අගුත්තරකරු ඩග්ලස් පීරිස් ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. සාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාක්ෂිකා තව දෙවෙනි විත්තිකාරයා වුණ පීනිසාංග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදර ඉඳලා ඔළුවට වෙඩි තියන මැරුණා. සාක්ෂිට ආවේ නැහැ. අද දැන් ඉන්න මේ තරුණ පරම්පරාව මේ වගේ අත්දැකීම් ඉඳලා නැහැ. මේ එයා 88 89 වදකාගාරේ මේ පටන් ගන්නකොට සිද්ධි දැන් ඉන්න කට්ටිය දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් මවල පෙන්වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි මේ UNP එකයි. දැන් අලුත් පරම්පරාව දන්නේ නැහැ මේ විඳ දුක් ඒ මිනිස්සු. මිනිස්සුන්ට රැයට නිදා ගන්න දුන්නා. හැඳුනුපත් ගෙනියනවා, වෙඩි තියනවා, බෙල්ල කපනවා. මම තරුණ පරපුරෙන් ඉල්ලා හිටනවා ඡන්දේ දාන්න ඉස්සෙල්ලා තමුන්නාසලාට මේ ඉස්සෙල්ලා පරණේව ගැන ටිකක් විපරම් කරලා බලලා මේ සැරේ අලුත් ඡන්ද දෙන්න කියලා මේ අලුතෙන් තමුන්නාසකේ බුළුඳුල් ඡන්ද තියෙනවනේ බුද්ධිමත්ව කල්පනා කරලා බලලා මේවා ඡන්ද දෙන්න කියලා මම ඉල්ලා හිටියා.